විග්‍රහණයේ සොයන ඔබේ හිත තුල වද දෙන ප්‍රශ්න වලට නිවැරදිම උත්තර සොයමු. එන්න අපි කතා කරමු. ටෝක් විත් නිලා සමග ජීවිතය දිනන්න. ආයිබෝවන් යාළුවනේ, මිනිස්සු ජීවිතේ සතුටක් හොයාගෙන බොහෝ අවස්ථාවල ගොඩක් වෙහෙසෙනවා. කොච්චර වෙහෙසුණත් සමහර මිනිස්සු හට සතුට කියන එක ගොඩක් දුර තියෙන හීනයක් වගේ වෙලා තියෙනවා. හිතවතුන් අතර ඇතිවන සමහර මත ගැටුම් විසඳා ගැනීම සිදු නොකර දුර ඇදෙන ගැටුම් නිසාද සමහර ජීවිතවලට සතුට සැනසුම නොලබී ගොස් තියෙනවා. හැමදාම ප්‍රශ්න විතරමයි. උත්තර නැති ජීවිතයක කලකිරීමක් පමණක් අවසානයේ ඉතුරු වෙලා තියෙන්නේ. ජීවිතය යනු ප්‍රශ්න හා විසඳුම් අතර කාලය ගත කරනු ලැබීමක්. ඉතින් හොඳින් ප්‍රශ්න වලට මුහුණ දෙන මිනිස්සුන්ට සතුට සැනසුම අත ළඟම තියෙනවා. සමහර අවස්ථාවලදී ගැටලු වලට සරලව විසඳුම් තියෙද්දි ඒ විසඳුම් වලට නොයා අනෙක් අය තලමින් පෙළමින් ගැටලු දුර දිග යවමින් සිටින මිනිසුන් අප අතරේ ඉන්නවා. අද අපි කතා කරමු හොඳින් විසඳන්න තියෙන ප්‍රශ්න තවත් දුර දිග ගෙනියන්න මිනිසුන් පෙළඹෙන්නේ ඇයි කියලා. ටෝක් විත් නිලා YouTube channel එක subscribe කරන්න යන්න. මිනිසුන් අතර ඇතිවන ප්‍රශ්න වලට සරල විසඳුම් තිබුණත් ඒවා විසඳා නොගෙන තව තවත් ගැටලු ඇති කරගන්නේ ඇයිද යන්නට හේතු කිහිපයක් තිබෙනවා. මෙය සෘජු හේතු නැතිව බොහෝ විට මානසික සහ චිත්තවේගීය සාධක මත පදනම් වූ සංකීර්ණ තත්වයන්. බොහෝ ගැටුම් වලට මූලික හේතුව වන්නේ පුද්ගලයින්ගේ ආත්මාභිමානය. තමන්ගේ අදහස හෝ ක්‍රියාව නිවැරදි බව ඔප්පු කිරීමට ඇති දැඩි ආශාව නිසා ඔවුන් යථාර්ථය දැකීමට ප්‍රතික්ෂේප කරනවා. මම වැරදි කියා පිළිගැනීමට ඇති බිය නිසා ගැටලුවට සරලව විසඳුමක් තිබුණත් එය නොසලකා හරිනවා. ඒ වෙනුවට ඔවුන් තමන්ගේ ස්ථාවරය ආරක්ෂා කර ගැනීමට අරගල කරනවා. හැබැයි මතක තියාගන්න, ඔව් මගේ වැරද්ද, මට සමා වෙන්න කියලා සමාව ඉල්ලීමෙන් සමහර ප්‍රශ්න සරලව විසඳ ගන්න පුළුවන් කියලා. බොහෝ දෙනෙකුට අතීතයේ සිටම එකම ආකාරයෙන් වූ තරහ, වේදනාව, ඊර්ෂ්‍යාව හෝ අනාරක්ෂිත බව වැනි හැඟීම් තිබෙනවා. අලුත් ගැටලුවක් ඇති වූ විට ඔවුන් ඒ සරලව විසඳනවා වෙනුවට අතීතයේ තිබූ නොවිසඳුණු හැඟීම් ඒකට මුසු කරනවා. මෙය ගැටලුව තවත් සංකීර්ණ කරවන අතර සාධාරණ විසඳුම් දැකීමට ඇති හැකියාව නැති කර දමනවා. යම් අවස්ථාවලදී ප්‍රශ්න විසඳීමට සාකච්ඡා කරද්දී අතීතයේ නොවිසඳුණු ගැටලු හිත්‍රිදවීම, අතපසුවීම සියල්ල එම ප්‍රශ්නයට ඇතුල් කිරීම ප්‍රශ්නය දුරදිග යාමට හේතු වෙනවා. අතීතයේ ඇති වුණු ඍණාත්මක අදහස් ඉවත් කර ප්‍රශ්නය සරලව විසඳ ගන්න පුළුවන් අවස්ථා මග අරගන්න එපා. ගැටලු ඇතිවන විට බොහෝ දෙනා අවංකව කතා කරන්නේ නැහැ. ඒ වෙනුවට ඔවුන් අනිකාට චෝදනා කරනවා. තමන්ගේ ගැටලු වලට අනුන්ට දොස් පවරනවා. නැත්නම් ගැටලුවෙන් ඉවතට යනවා. ප්‍රශ්නයට අදාළ නොවන මාතෘකා කතා කරමින් ගැටලුව තවත් වැඩි කරනවා. කතා කිරීමෙන් වැළකී සිටීම හෝ මාතෘකාව වෙනස් කරමින් ප්‍රශ්නයෙන් පලා යාමට උත්සාහ කිරීම නිසා ගැටලුව දුර දිග යනවා. ඔබ මුහුණ දී සිටින ගැටලුවට අදාළම තොරතුරු පමණක් කතා කරන්න වග බලා ගන්න. ප්‍රශ්නය මග අරින්න උත්සාහ කරන්න එපා. ඒ වගේම තරහ, බිය හෝ කේන්තිය නිසා පැහැදිලිව කතා කිරීමට නොහැකි වෙනවා. මේ නිසා දෙපාර්ශ්වයටම අවශ්‍ය වන්නේ කුමක්ද යන්න පැහැදිලිව සංවේදනය නොවීම නිසා ගැටලුව තවදුරටත් දුර දිග යනවා. හැඟීම් පාලනය කරගන්න බැරිවීම ගැටලුව දුර දිග යන්න ඉඩ තියෙනවා. කෝප වීම නිසා අධික ලෙස කියවීම හෝ පහර දීම සිදු වෙන්න ඉඩ තියෙනවා. දුක, බිය වගේ දේවල් නිසා ඇඬීම නිසා අනිකාට කේන්ති ගැනීමට ඉඩ තියෙනවා. ඔබ හැඟීම් තරමක් පාලනය කරගන්න උත්සාහ කරන්න. එවිට ගැටලුව විසඳීමට පහසු වේවි. සමහර විට මිනිස්සු ගැටලු විසඳා ගැනීමට බියවන්නේ විසඳුම නිසා ඇතිවිය හැකි ප්‍රතිඵලවලට මුහුණ දීමට ඇති බිය නිසායි. උදාහරණයක් ලෙස සමාව ගැනීමෙන් හෝ යම් දෙයක් අතහැරීමෙන් Tamanට යම් දෙයක් අහිමි වේ යයි ඔවුන් සිතන්නට පුළුවන්. මෙම බිය නිසා ඔවුන් ගැටලුව ඇදගෙන යනවා මිසක් විසඳන්න උත්සාහ කරන්නේ නැහැ. සමහර අවස්ථාවලදී යම් කැපකිරීමක් කර ගැටලු විසඳ ගන්න
සිදු වෙනවා. ඉතින් සරල උත්තර ලබා ගත හැකි අවස්ථාවලදී සුළු කැපකිරීමක් කරන්න වග බලා ගන්න. බොහෝ විට පුද්ගලයාගේ අභ්‍යන්තර චින්තන රටා සහ පෞල් පසුබිම් සමග සමහර ගැටුම් දුර ඇදෙන්නට ඉඩ තියෙනවා. සමහර අයට අර්බුද කළමනාකරණය නොදැනීම නිසා එහෙම වෙන්න පුළුවන්. බොහෝ දෙනෙකුට ගැටලුවක් निराකරණය කරගන්නා නිවැරදි ක්‍රමවේදය ගැන දැනුමක් නැහැ. ඔවුන් පුරුදු වූ රටාවන් අනුගමනය කිරීම කරනවා. කුඩා කාලයේදී පවුලේ සමාජිකයන් ගැටුම් විසඳාගත් ආකාරයට උදාහරණයක් විදියට කෑගැසීම නැත්නම් නිශ්ශබ්දව සිටීම හෝ ඒත් නැත්නම් දොස් පැවරීම වගේ දේවල් ඔවුන් අනුගමනය කරනවා. මේ පුරුදු නිරෝගී නොවන නිසා ගැටලු निराකරණය වන්නේ නැහැ. ඒ නිසා ඔබ ගැටලු විසඳීමට සුදුසුම වූ යහපත් ක්‍රම භාවිතා කරන්න. සාකච්ඡා කිරීම ඉතාම හොඳ ක්‍රමයක් බව මතක තියාගන්න. සමහර අය ගැටුම් දුටු විටම ඒන් ඉවත් වීමට උත්සාහ කරනවා. ඔවුන් සිතන්නේ ගැටලුව නොසලකා හැරීමෙන් ඒ නැති වී යයි කියා. නමුත් ඒන් සිදුවන්නේ ගැටලුව තවත් තදින් මතුවීමයි. ගැටලුව නොසලකා හැරීම හෝ මගහැරීම කිරීමෙන් වැළකී ගැටලුව වලට මුහුණ දී උත්තර හොයාගන්න උත්සාහ කරන්න. බලය සඳහා ඇති අරගලයන් යම් විට ගැටලු දුරුදිග යන්න බලපානවා. සමහර අවස්ථාවලදී ගැටලුවට හේතුව ඇත්ත වශයෙන්ම ඒ නොවේ. ඒ වෙනුවට එක් පාර්ශවයක් හෝ දෙපාර්ශවයම අනෙකාට වඩා බලයක් හෝ පාලනයක් ඇතැයි ඔප්පු කිරීමට උත්සාහ කරනවා. මගේ තීරණය තමයි හරි හෝ මම තමයි මේ தත්ත්වය පාලනය කරන්නේ. ඒ වගේ ආකල්ප නිසා ඔයා මෙහෙම කරන්න. මේ අවස්ථාවේ ඔයා නිහඬව ඉන්න. මම බලා ගන්නම්. මේ වගේ දේවල් නිසා Tamanගේ ආධිපත්‍යය යටතේ අනසක පතුරවන්න උත්සාහ කරනවා. ඔවුන් සැබෑ ගැටලුවට වඩා බල අරගලයට වැඩි අවධානයක් දෙනවා. Taman ශක්තිමත් බලවතා වනවාට වඩා ගැටලුවට පිළිතුර වැදගත් බව මතක තබා ගන්න. සමහර අය Tamanගේ මතයට හෝ අදහසට දැඩි ලෙස බැඳී සිටිනවා. යමක් නිවැරදි බවට ඔවුන්ට ඇති විශ්වාසය කෙතරම් දෙයක් වෙනත් කෙනෙකුගේ අදහසක් හෝ විසඳුමක් පිළිගැනීමට ඔවුන්ට නොහැකි වෙනවා. ඔවුන් මෙය ප්‍රතිපත්තිගරුක ස්ථාවරයක් ලෙස දැක්වුවත් එය ඇත්ත වශයෙන්ම ඔවුන්ගේ අදහස් වලට අන්ධ ලෙස බැඳී සිටීමක්. මේ අර්බුදයකදී ඊටම හානිකරයි. සමහර අවස්ථාවලදී ඔබේ පිළිතුරු හෝ ඔබේ මතයන් නැත්නම් ඔබේ ප්‍රතිපත්ති වලට වඩා තවත් බොහෝ අදහස් බොහෝ ප්‍රතිපත්ති ඔබේ අදහස් වලට වඩා හොඳ හෝ යහපත්ව තියෙන බව මතක තියාගන්න. ඉතින් ඒ වගේම සමහර පුද්ගලයන් ගැටලු දිගටම පවත්වාගෙන යන්නේ ඒ හරහා අවධානය ලැබෙන නිසායි. සමහරුන්ට ඔවුන්ගේ දුක් ගැනවිලි ගැන කතා කිරීමට අනුකම්පාව ලබා ගැනීමට හෝ Taman වටා සිටින අයගේ අවධානය දිනා ගැනීමට අවශ්‍යයි. මේ නිසා ගැටලුවක් විසඳීමෙන් එම අවධානය නැති වේ යයි ඇති බිය නිසා ඔවුන් ගැටලුව විසඳා ගැනීමට උනන්දු වන්නේ නැහැ. ඔවුන් යම් ගැටලුවක් දීර්ඝ කාලයක් තිස්සේ ඇදගෙන යාමෙන් ඔවුන්ට අනෙක් මිනිසුන්ගේ අවධානය හා උදව් ලබා ගැනීමට අවස්ථාව සලසා ගන්නවා. ඉතින් මිනිස්සු ගැටලු විසඳා නොගැනීමට තවත් බලපාන ඊටම වැදගත් හේතු කීපයක් තියෙනවා. මේවා මනෝවිද්‍යාත්මක හා සමාජ විද්‍යාත්මක පසුබිම් මත පදනම් වූ කරුණු වෙනවා. මිනිස්සු බොහෝ විට ගැටලුවකට මුහුණ දෙන විට ඔවුන් දැනුවත්ව හෝ නොදැනුවත්වම අතීතයේ ගැටලු වලට ප්‍රතිචාර දක්වූ ආකාරයටම ප්‍රතිචාර දක්වනවා. මේවා ගැටුමකට මුහුණ දෙන විට පැන නගින පුරුදු වගේ. උදාහරණයක් ලෙස සමහර අය කෝපයෙන් කෑ ගැසීමට පුරුදු වී සිටිනවා. තවත් අය නිශ්ශබ්දව සිටීමෙන් හෝ ගැටලුවෙන් මගහැර සිටීමට පුරුදු වී සිටිනවා. මෙම පුරුදු රටා වෙනස් කිරීම ඉතාම අපහසුයි. යම් පුද්ගලයෙකුට Tamanගේ හැසිරීම වැරදි බව තේරුම් ගියත් ඒ පුරුද්ද කඩ කිරීම අභියෝගයක්. ඒ නිසා සරල විසඳුම් තිබුණත් ඔවුන් තම පැරණි අකාර්යක්ෂම හැසිරීම් රටාවටම නැවතත් යොමු වෙනවා. ඒ නිසා පුරුද්දට ප්‍රශ්න ඇදන් යන එක නතර කරන්න අසීරු වුණත් උත්සාහ කරලා බලන්න බැරි වෙන එකක් නම් නැහැ. සමහර අවස්ථාවලදී ගැටලුව විසඳා ගැනීමට වඩා අනිත් පාර්ශවයට දඬුවම් කිරීම හෝ ඔවුන්ට වේදනාවක් දැනීමට සැලැස්වීම දැඩි ආශාවක් පුද්ගලයන් තුළ තිබෙනවා. මම මෙච්චර දුක් විඳා නම් එයත් දුක් විඳින්නම ඕනේ. වැනි සිතුවිලි නිසා ඔවුන් ගැටලුව විසඳීමට උත්සාහ කරන්නේ නැහැ. ඒ වෙනුවට කටුක වචන නොසලකා හැරීම හෝ ප්‍රතික්ෂේප කිරීම වැනි හැසිරීම් වලින්
ඔවුන් අනිත් පාර්ශවයට වේදනා දෙනවා. ඉතින් දඬුවම් කිරීමට ඇති ආශාව පසෙකලා තමන් විඳි සියලු දුක් අනකා මත පැටවීම නොකර ඒ කැපකිරීමක් ලෙස සිතා ප්‍රශ්නය සරලව විසඳා ගන්න උත්සාහ කරන්න. සමහර අවස්ථාවලදී ගැටුම් විසඳා ගැනීමට ඇති හැකියාවට පිටස්තර පුද්ගලයන්ගේ බලපෑමත් හේතු වෙනවා. මිතුරන්, පවුලේ සමාජිකයන් හෝ උපදේශකවරුන් වැනි අය ගැටලු වලට තව තවත් තෙල්වක් කරන්න ඉඩ තියෙනවා. ඔවුන් දෙපාර්ශවයේ ගැටලුවට Tamanගේ අදහස් හෝ අගතීන් එකතු කරනවා. ඔයා එහෙම කළ එක හරි. ඔයාට කොහොමද එහෙම කියන්නේ? වැනි දේවල් කියන විට ගැටුම් තවදුරටත් උග්‍ර වෙනවා මිසක් විසඳුමක් කරා යන්නේ නැහැ. ඒ වගේම සමහරු අනෙක් අයගේ ගැටුම් බලමින් තෘප්තියක් ලබනවා. ඉතින් ඔවුන් කැමති නැහැ ගැටුම විසඳෙනවාට. ඉතින් ඒ ගැටලු විසඳන්න, කතා කරන්න, හැඟීම් තේරුම් ගන්න, හැඟීම් පාලනය කරන්න නොදන්න අය අනෙක් අයගේ ප්‍රශ්න වලට හොට දාලා ප්‍රශ්න දුරදිග යවන්නේ නැතුව පාඩුවේ ඉන්නවනම් ගොඩක් වටිනවා. ඇත්තෙන්ම මේ මාතෘකාවට අදාළ තවත් වැදගත් කරුණක් තමයි අප සමාජය තුළ ගොඩනැගී ඇති ඇතැම් සංස්කෘතික හා සමාජීය විශ්වාසයන් ගැටුම් විසඳා නොගැනීමට හේතු වන ආකාරය පිළිබඳ අපි කතා කරමු. ලංකාවෙන් බොහෝ ආසියානු සංස්කෘතීන් තුළ ගෞරවය හෝ මුහුණ රැක ගැනීම ඉතාම වැදගත්. යම් ගැටුමකදී එක් පාර්ශවයක් වැරදි බව පිළිගැනීම හෝ සමාව ඉල්ලීම ඔවුන්ගේ ගෞරවයට හානියක් ලෙස සලකනවා. මේ නිසා සරලව සමාව ගැනීමෙන් විසඳිය හැකි ප්‍රශ්නයක් වුවද එය නොකර ගැටලුව දිගටම ඇදගෙන යනවා. Taman වැරදි බව පිළිගැනීමට ඇති බිය නිසා ගැටලුවට සුජු විසඳුමක් තිබුණත් එය මගහරිනවා. Taman අතේ වැරද්දක් තියෙනවා නම් සමාව ගැනීම මගින් පෞරුෂත්වයට හානි වෙන්නේ නැහැ. ඔබේ නිහතමානී බව පෙන්눔 කරන බව මතක තියාගන්න. සමාව ඉල්ලා සිටිය යුතු තැන සමාව ඉල්ලා ප්‍රශ්න සරලව විසඳා ගන්න. අපේ සමාජයේ බොහෝ දෙනෙක් Tamanගේ ප්‍රශ්න විසඳා ගැනීමට වඩා අනිත් අය ගැන මොනවා හිතයිද යන කාරණය ගැන වැඩිපුර කල්පනා කරනවා. ගැටලුවක් විසඳීමෙන් සමාජයේ හෝ පවුල තුල Tamanගේ තත්වයට හානි වේයයි ඔවුන් බිය වෙනවා. මේ බිය නිසා ඔවුන් ගැටලුවට මුහුණ දෙනවා වෙනුවට එය සංගවා තබා ගන්නවා හෝ අනුන් ඉදිරියේ වෙනත් රංගපෑමක් කරනවා. ඇත්තටම ගොඩක් මිනිස්සු හිතේ දහසක් ප්‍රශ්න තියාගෙන රඟ දක්වන අපූර්ව නම් විස්මිතයි. ඔයා අනෙක් අයට පේන්න, ජීවත් වෙන්න අනෙක් අයට ඕන විදියට හිතන විදියේ කෙනෙක් ලෙස ජීවත් වෙන්න ඕන නැහැ. ඔයා ඔයාම වෙන්න. ඔයාගේ සිතුවිලි වලින් ඔයාට ඕන විදියට යහපත් කෙනෙක් විදියට ජීවත් වෙන්න. අනික් අය ඕන දෙයක් හිතාගත්තත් කමක් නැහැ. ඔයා සරලව විසඳ ගන්න තියෙන ප්‍රශ්නය සරලව විසඳ ගන්න. ඒ වගේම සමහර විට ගැටලුවක් විසඳා නොගැනීම පද්ධතියකට හෝ පුද්ගලයෙකුට එරෙහිව දක්වන නිශ්ශබ්ද ප්‍රතිරෝධයක් විය හැකිය. මම ඔයා කියන දේ කරන්නේ නැහැ. හෝ ඔයාට මාව පාලනය කරන්න බෑ යන පණිවිඩය දීමට ඔවුන් ගැටලුව විසඳීම ප්‍රතික්ෂේප කරනවා. මෙය සාමාන්‍යයෙන් බලය සඳහා වන අරගලයක්. කෙටියෙන් කිව්වොත් මිනිස්සු ගැටලුවට සුදු විසඳුම් නොගන්නේ ඔවුන්ගේ තර්කානුකූල චින්තනයට වඩා සංස්කෘතික විශ්වාසය, ආත්ම අභිමානය, සමාජ බිය සහ සිතන ආකාරයේ ගැටලු බලපාන නිසායි. මේවා එක් එක් පුද්ගලයාට සහ ගැටලුවට අනුව වෙනස් විය හැකි ඉතා සංකීර්ණ වූ හේතු සමුදායක්. සරලව කිව්වොත් මිනිස්සු ගැටලුවලට සෘජු විසඳුම් තිබියදී ඒවා විසඳා නොගන්නේ ඒ ගැටලු විසඳීමට වඩා Tamanගේ ආත්ම අභිමානය, හැඟීම් සහ බිය නිසා ඇතිවන අභ්‍යන්තර ගැටුම් වලට ඔවුන් වැඩි අවධානයක් යොමු කරන නිසායි. මෙය හුදෙක් සරල තර්කයක් මත පදනම් වූ ක්‍රියාවලියක් නොව සංකීර්ණ වූ මානසික සහ චිත්තවේගීය ක්‍රියාවලියක්. මිනිසුන් සරලව ගැටලු විසඳා නොගන්නේ ඔවුන්ගේ තර්කණයට වඩා සිතන ආකාරය, පුරුදු රට, ආත්ම අභිමානය සහ පෞද්ගලික ආශාවන් ගැටුමකට බලපාන නිසායි. මේ නිසා ගැටලුවක් විසඳීමට ඇති හැකියාව තීරණය වන්නේ විසඳුම කොතරම් සරලද යන්න මත නොව පුද්ගලයන්ගේ මානසිකව සහ චිත්තවේගීය පරිණතභාවය මතයි. ප්‍රශ්න උත්තර එක්ක ගෙවන ජීවිත ගමනේ ප්‍රශ්න වලින් හෙම්බත් නොවි කොච්චර ලොකු ප්‍රශ්නයකට වුණත් සරලව උත්තර හොයාගන්න මානසික ශක්තිය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.